සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. මම අද කතා කරන්න යන්නේ කලින් අපි ටෙල්වින් නිවුස් කරලා හදාගත්ත ප්‍රොජෙක්ට් එකේ forget password කියන ඔප්ෂන් එක කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න. හරි. දැන් ඔයාලට මේ පේන්න තියෙන්නේ අපි කලින් වීඩියෝ එකේදී හදාගත්ත sign in box එක. මම sign in button එකට උඩින් forget password කියලා හදාගෙන තියෙනවා. හරි. අපි දැන් ඒක ක්ලික් කරලා බලමු. මේ තියෙන්නේ forget password කියන sub box එක. එතන අපිට කලින් හදාගත්ත අපේ email එක enter කරලා send කරන්න තමයි තියෙන්නේ code එක. එතන මේ email address කියන තැනට අපේ email address එක දාලා send code කියන එක click කරලා බලමු. හරි. ඒක පොඩි වෙලාවක් load වෙලා පස්සේ අපි වෙනම verification code එක type කරන්න තියෙන sub box එකට අරගෙන යනවා. දැන් අපි email එකට ගිහිල්ලා අදාළ email එකට code එකක් ඇවිල්ලාද කියලා check කරලා බලමු. හරි. මේ තියෙන්නේ අපි කලින් email එක enter කරලා send කරගත්ත code එක. අපි දැන් මේ අපිට ආපු code එක copy කරගෙන ඇවිල්ලා අදාළ තැන paste කරලා verify කියන එක click කරලා බලමු. අපිට email එක ආපු password එක හරියට enter කරගෙන click කරාට පස්සේ අපි අරගෙන යනවා password එක change කරන්න තියෙන box එකට. එතන new password එක දාලා ආයෙ ඒක අපිට confirm කරගන්න පුළුවන්. අපි දැන් බලමු අපි කලින් තිබ්බ password එකට අලුත් password එකක් add කරගෙන. දැන් අපේ කලින් තිබ්බ password එක වෙනුවට අපි අලුතෙන් දාගත්ත password එක මෙතනට add වෙලා තියෙනවා. හරි. අපි දැන් බලමු මේකේ coding part එක තියෙන්නේ කොහොමද කියලා. හරි. දැන් මේ ඔයාලට පේන්න තියෙන්නේ forget password එකට අදාළ design එකේ coding part එක. මුලින්ම මම forget password කියන button එකට on click එකක් දාගෙන ඒක call කරගෙන තියෙනවා. ඊට පස්සේ පිළිවෙලින් email එක enter කරන තැන සහ verification code එක enter කරන තැන සහ password එක reset කරන තැන පිළිවෙලින් මම design කරගෙන තියෙනවා. මේ තියෙන්නේ ඒවට අදාළ design code ටික. අපි දැන් බලමු අපේ JS file එකේ processing part එක. මේ තියෙන්නේ forget password එකට අදාළ function එක. ඊට පස්සේ මම අදාළ variable වලින් අදාළ value ටික cache කරගෙන තියෙනවා. ඊට පස්සේ මම email එක invalid නම් රතු පාටින් error message එකක් සහ අදාළ email එක එතන තියෙනවා නම් නිල් පාටින් message එකක් send in කියලා වැටෙන විදිහට මම code කරගෙන තියෙනවා. ඊට පස්සේ මම අදාළ message එක success නම් step 1 සහ step 2 පෙන්වන විදිහට මම code කරගෙන තියෙනවා. අදාළ process එක තුළ connection error එකක් ආවොත් network errors please try again කියලා error message එකක් පෙන්වන විදිහට මම මේ code line එකේ දීලා තියෙනවා. මේ code line එකෙන් තියෙන්නේ අදාළ verification code එක ඉලක්කම් 6කින් යුත් code එකක්ද කියලා check කරලා බලන එක. මේ code එකෙන් තියෙන්නේ අදාළ details ටික append කරගන්න එක. එතෙක් කරපු processing part එක success නම් step 2 සහ step 3 පෙන්වන විදිහට මම මේ code line එකෙන් call කරගෙන තියෙනවා. මේ code line එකෙන් කරන්නේ password එකේ characters 8කට වඩා තියෙනවද ඒවා ගැලපෙනවද කියලා check කරලා බලන එක. එහෙම ගැලපෙන්නේ නැත්නම් පස්සේ password don't match කියලා error message එක display වෙන විදිහට මම මෙතන code කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ code line වලින් අදාළ password එක PHP file එකට යවලා password එක reset කරනවා. ඊට පස්සේ මේ function එකකින් වෙන්නේ අදාළ සියලුම sub box ටික close කරලා මුලින් තිබ්බ sign up page එකට load වෙලා අදාළ password එක සහ email එක අපිට enter කරගන්න විදිහට සකස් කරලා දෙන එක. දැන් අපි forget password process.php කියන file එකේ තියෙන code line එක ගැන බලමු. මුලින්ම අපේ connection.php සහ email.php කියන ෆයිල් දෙක include කරගෙන තියෙනවා. ඊට පස්සේ මම අදාළ data ටික post method එකෙන් කන ලෙස code කරගෙන තියෙනවා. ඊට පස්සේ මම if එකක් දාගෙන
අදාළ ඊමේල් එකේ ෆෝමැට් එක චෙක් කරගෙන තියෙනවා. ෆෝමැට් එක වැරදි නම් invalid email address කියලා error message එකක් එන විදිහට කෝඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම search Google එකකින් අදාළ ඊමේල් එකෙන් user කෙනෙක් log වෙලා ඉන්නවද කියලා check කරලා බලනවා. මේ කෝඩ් එක එන්නේ අපේ database එකේ user ගේ පරණ reset code එක delete කරලා දාලා අලුත් code එක store කරගන්න එක. ඊට පස්සේ මම අදාළ verification code එක විනාඩි 10ක් ඇතුළත reset කරන විදිහට තමයි හදලා දෙන්නේ. ඊට පස්සේ මම අදාළ data ටික අපේ database එකට include වෙන විදිහට මෙතනින් හදාගෙන තියෙනවා. ඒ සියල්ල සාර්ථක ලෙස වුණ පසු අන්තිමට success කියලා message එකක් එන විදිහට මම මෙතනින් code කරගෙන තියෙනවා. එසේත් නැත්නම් no user found කියලා message එකක් එන විදිහට මම මෙතනින් හදාගෙන තියෙනවා. හරි. අපි දැන් අපේ email.php ෆයිල් එකට ගිහිල්ලා ඒකේ අදාළ coding part එක කොහොමද වෙලා තියෙන්නේ කියලා බලමු. email.php කියන library එකෙන් මම මේ code එක අරගෙන තියෙනවා. ඒකෙදි මම username එකට මගේ email එක password එකට මම හදාගත්ත password එක දාලා call කරගෙන තියෙනවා. ඊට පස්සේ මම අපේ email එකට එන verification code එකේ design එක මෙතන HTML tag ඇතුලේ හදාගෙන තියෙනවා. මේ project එකේ ඉතුරු part ටික අරගෙන මම තවත් වීඩියෝ එකකින් එන්නම්.